ඔයත් ඔයාගේ ලයිෆ් එකේ අනිත් හැම ඒරියා එකක් වෙනුවෙන්ම වැඩ කරලු. හැබැයි ඔයාගේ රිලේෂන්ෂිප්ස් ඔයාගේ ඩේටිං ලයිෆ් එක වෙනුවෙන් මොකුත් නොකර ඉතින් මම වැඩ කරගෙන යන්නම්. ඉතින් ගැනුල මේ කෙයි මගේ ජීවිතේට සුරංගනාවියක් වගේ කෙනෙක් මගේ ජීවිතයට ඇවිල්ලා මගේ ජීවිතය ලස්සන කරાવી වගේ හිතන් ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට. එතකොට සිංහල භාෂාවෙන් ඔයා මේ වගේ වීඩියෝ එකක් බලන පළවෙනි වතාව මෙතනදිවා ඩේටිං ගැන ලොකු දැනුමක් ඉගෙන ගන්නවා. ඉතින් ඔයාගේ අනිත් ගෝල්ස් වලට වගේ ඔයාගේ ඩේටිං ලයිෆ් එකටත් පුංචි වෙලාවක් එෆර්ට් එකක් දැම්මොත් ඔයාට ඔයාගේ ඩේටිං ලයිෆ් එකේ ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. මම මේ ඩේටිං ගේම් එක ඔයාට බේසස් 4ක් විදියට ඉදිරිපත් කරනවා. පළවෙනි බේස් එක සොලිටියුඩ්. මෙතනදී මම කතා කරනවා රිලේෂන්ෂිප් එකකට යන්න කලින් මොන වගේ සූදානමක්ද ඔයා ළඟ තියෙන්න ඕන, මොන වගේ දැනුමක්ද, මොන වගේ මයින්ඩ්සෙට් එකක්ද ඔයා ළඟ තියෙන්න ඕන. හරිම තීරණාත්මකයි පළවෙනි ෆේස් එක. දෙවෙනි ෆේස් එක හරිම ඉන්ටරෙස්ටිං. ඔයා දන්නවද ගැහැණු ළමයෙක් ඔයාව දකින පළවෙනි තප්පර කීපෙදී එයාගේ බ්‍රේන් එක දේවල් 3ක් යටතේ ඔයාව ස්කෑන් කරලා මෙයා රොමැන්ටික් ඔප්ෂන් එකක්ද නැද්ද කියලා ෆිල්ටර් කරලා දෙනවා. මේ ප්‍රොසෙස් එක මේක පිටිපස්සේ විද්‍යාව ඔයා හරියට ඉගෙන ගත්තොත් ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ඔයාට මේ ඩේටිං ගේම් එකේ ලබා ගන්න පුළුවන්. ෆේස් 3 එක ඩේටිං. ඔයා ඉගෙන ගන්නවා මැස්කියුලින් එනර්ජි එක, ෆෙමිනින් එනර්ජි එක කොහොමද මේවා ගැලපෙන්න ඕනේ. ඔයා අනිවාර්යෙන්ම දැනන් ඉන්න ඕන රෝල්ස් 7ක් කතා කරනවා. මේ 7 ඔයාගේ ජීවිතේ අවුරුදු 7ක් උඩත් ඉදිරියට සේව් කරලා දෙන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක ඔයාට අද හම්බුනේ ඔයාගේ ඩේටිං ලයිෆ් එකේ සම්පූර්ණ වෙනස්කමක් ඇති කරගන්න වෙන්න පුළුවන්. ඒ නිසා අවධානයෙන් මාත් එක්ක රැඳිලා ඉන්න. ආ රිලේෂන්ෂිප් එක ඉද්දී කොහොමද සුපීරියර් මෑන් කෙනෙක් රිලේෂන්ෂිප් එකක් හැන්ඩල් කරන්නේ? රූල්ස් 4ක් කතා කරනවා. මේ දැනුමත් එක්ක ඔයාගේ ඩේටිං ගේම් එක ප්ලේ කරන්නේ කලින් ප්ලේ කරපු විදියට නෙවෙයි. ඉතින් මේ ගමන ඔයාව මම එක යන්නේ අපේ ඩේටිං ප්ලේ බුක් එකත් එක්ක. මේක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉදිරියේදී ඒක දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයා ගැහැණු ළමයෙක් නම් ඔයාටත් ලොකු දැනුමක් මේ වීඩියෝ එකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ජීවිතය වෙනුවෙන්, ඔයාගේ අනාගතය වෙනුවෙන්, ඔයාව බලාපොරොත්තු වෙන ඔයාගේ ලස්සන ගැහැණු ළමයා වෙනුවෙන් අපි මේ ඉදිරි විනාඩි කිහිපය ආයෝජනය කරමු. අපි පටන් ගමු. ඔයා වචන දෙකක තේරුම දැනගන්න ඕන. පළවෙනි වචනේ සොලිටියුඩ්, දෙවෙනි වචනේ ලෝන්ලිනස්. සොලිටියුඩ් කියන වචනේ සිංහල තේරුම ඒකචාරී බව. ලෝන්ලිනස් කියන වචනේ සිංහල තේරුම තනිකම, පාළුව. දැන් ඔයා මේ දෙකේ වෙනස අඳුර ගන්න ඕන. ලෝන්ලිනස් කියන්නේ ඔයාට මොකක් හරි අඩුවක් දැනෙනවා. ඔයා රිලේෂන්ෂිප් එක නෙවෙයි නම් ඉන්නවා, තනියම නම් ඉන්නේ. ඔයාට අඩුවක් දැනෙනවා, ඉන්කම්ප්ලීට්. මට රිලේෂන්ෂිප් එකක් ඕන, ඔයා හොයනවා. ලෝන්ලිනස් කියන්නේ තනිකමින් ඉන්නවා කියන එකට. සොලිටියුඩ් කියන්නේ ඔයා තනියම ඉන්නේ. හැබැයි ඔයා කම්ප්ලීට්. ඒක ඔයා තෝරගත්ත දෙයක්. ඒකචාරී බව. එතකොට ඔයා රිලේෂන්ෂිප් එකට යන්න කලින් මෙන්න මේ සොලිටියුඩ් කියන ස්ටේට් එකේ ඉඳන් තමයි රිලේෂන්ෂිප් එකට යන්න ඕන. නැත්නම් මොකක්ද වෙන ප්‍රධාන දේ? නීඩිනස්. ඔයා හරිම නීඩි කෙනෙක් බවට පත් වෙනවා. ඒක හරිම අන්ඇට්‍රැක්ටිව් ගැහැණු ළමයිට වගේම ඕන කෙනෙක්ට. එතකොට ෆේස් 1 එක become emotionally stable and fulfilled without a partner. emotionally හොඳ stable වෙනවා without a partner. එතකොට මෙතනදී අපි කරන්නේ before trying to attract someone you first need to build stable life on your own. තව කෙනෙක් attract කරගන්න කලින් ඔයා මෙන්න මේ දේවල් ගැන අවබෝධයක් ගන්න ඕන. මේ දේවල් ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕන. මම ඔයාට රූල්ස් 4ක් ඉදිරිපත් කරනවා ඔයාගේ මේ සොලිටියුඩ් ෆේස් එක කම්ප්ලීට් කරන්න. පළවෙනි එක emotional and sexual availability. ඒ මොකක්ද? emotionally and sexually available වෙන්න ඕන. ඔයාට ගෑල් ළමෙක් attract කරගන්න නම් ඔයා emotionally and sexually available වෙන්න ඕන. ඒ කියන්නේ දැන් ඔයා ඉන්නේ ඔයාගේ එක්ස්ට, ඔයාගේ පරණ සම්බන්ධයත් එක්ක තාම දුක් වෙවි නම් ඉන්නේ. අන්න ඔයා emotionally available නැහැ. ඔයාගේ දේවල් ඉතුරු වෙලා තියෙනවා, ඔයාගේ ඇතුලේ තුවාල තියෙනවා. ඔයා තාම මේ පරණ කෙනා එක්ක බැඳිලා ඉන්නේ. ඉතින් ඒක හරි කරදරයක්. ඔයා ලෑස්ති නැහැ. ඔයාගේ ජීවිතේට අලුත් ආදරයක්, අලුත් ගර්ල් කෙනෙක් ඇට්‍රැක්ට් කරගන්න ඔයා ලෑස්ති නැහැ. ඔයා පරණ එකත් එක්ක තමයි තාම එල්ලිලා ඉන්නේ.
ඒක නිසා ඔන්න ඔයා ඉමෝෂනලි අවේලබල් වෙන්න ඕන. අර පරණ දේවල් අයින් කරන්න ඕන, ඒවට යන්න දෙන්න ඕන. ඊළඟ එක දැන් රිලේෂන්ෂිප් එකකට යනවා කියන්නේ ඔතන තියෙන මේන් පර්පස් එකක් තමයි රීප්‍රොඩක්ෂන්, ප්‍රජනනය. එතකොට එතන අනිවාර්යෙන්ම සෙක්ෂුවල් පාර්ට් එකක් තියෙනවා. දැන් ඔයාගේ සෙක්ෂුවල් සයිඩ් එක මොකක් හරි නරක විදියකින් ෆෝන් ඇඩික්ෂන්, මාස්ටර්බේෂන් ඇඩික්ෂන් මේ වගේ දෙයකින් ඒක ඔයා එතන හිර වෙලා ඉන්නවා නම් අන්න ඔයා රෙඩි නැහැ රිලේෂන්ෂිප් එකක් ආදරයක් ලබා ගන්න ඔයා ලෑස්ති නැහැ. මොකද ඔයා මේ නරක හැබිට් එකක් එක්ක එල්ලිලා එකත් එක්ක ඔයාගේ ඒ එනර්ජි එක ඔයා නාස්ති කරගන්න. එතකොට ඔයා සෙක්ෂුවලිත් අවේලබල් වෙන්න ඕන. ෆෝන් බලන එක, අනවශ්‍ය විදිහට මාස්ටර්බේට් කරන එක, මේ දේවල් නවත්තන්න ඕන. මේ වගේ අපි ගොඩක් කතා කරලා තියෙනවා. ඔයාට පුළුවන් අපේ නෝබෝන් නේෂන් එකට සම්බන්ධ වෙලා මේ දේවල් වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න. මේ වීඩියෝ එකෙන් පස්සේ උන්න ඔයාට පුළුවන් මේ දේවල් ගිහිල්ලා බලන්න. හරි, පළවෙනි එක ඉමෝෂනලි and sexually ඔයා available වෙන්න ඕන. එක්ස් එක්ක තාම ඇලිලා ඉන්න බෑ. පෝස්ට් දදා ආයෙත් එන්න කෝලම් නටන්න බෑ. ඔයාට ජීවිතේ අලුත් ආදරයක්, අලුත් ගර්ල් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් යන්න දෙන්න ඒ දේවල් වලට. ෆෝන් එක මාස්ටර්බේට් කරකට ඒ දේවල් වලින් ඔයාගේ සෙක්ෂුවල් එනර්ජි එක විනාශ කරගන්නවා. ඔයා රෙඩි නැහැ. ඔයා ඩිසර්ව් නැහැ. ඔයා බලාපොරොත්තු වෙන මට්ටමේ ක්වොලිටි රිලේෂන්ෂිප් එකක් ඔයා ඩිසර්ව් නැහැ. මොකද ඔයා හරිම චීප් විදියකට මේ දේවල් විනාශ කරගන්නවා. මේ දේවල් රිලීස් කරනවා හරිම චීප් විදියකට. ඒ නිසා මේ දේවල් නවත්තන්න අන්න සොලිටියුඩ් බේස් එකේ උන්න එකක් හරි. right, අපි කතා කරන දෙවැනි එක challenge limiting beliefs about women. දැන් ඔයාට කාන්තාවන් ගැහැණු අය ගැන ගොඩක් ලිමිටිං බිලීව්ස් ඇති. ලිමිටිං බිලීව්ස් කියන්නේ ඔයාව ලිමිට් කරන විශ්වාසයන්. ඔයාව තවදුරටත් වර්ධනය කරන්නේ නැති ඔයාව පස්සට අදින විශ්වාසයන්. මේක සමහර විට ඔයාගේ කලින් රිලේෂන්ෂිප්ස් නිසා ඇති වුණා වෙන්න පුළුවන්. ඔයා බ්‍රේක්අප් එකක් through ගියා වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ හැදිලා ඇති අහිතකර විශ්වාසයන් ටිකක්. මේවා මොනවද? විශ්වාසයන්. මේ දේවල් ඇත්තද? දන්නේ නැහැ. ඇත්ත වෙන්න පුළුවන්, බොරු වෙන්න පුළුවන්. ඔයා කරන්න ඕන දේ තමයි ඔයාගේ ඔය තියෙන ලිමිටිං බිලීෆ්ස් වලට ඔයා චැලෙන්ජ් කරන්න ඕන. එතකොට ඔයා හිතන් ඉන්නවා නම් හැම ගෑනු ළමයෙක්ම බොරුකාරයෝ ඒගොල්ලෝ අනේ මන්ද විශ්වාස කරන්න බෑ. ඔය වගේ විශ්වාස හැදිලා තියෙනවා නම් තමන් පොඩි කාලේ හිටපු එන්වයරන්මන්ට් එකක් නිසා වෙන්න පුළුවන්. මොන හරි හේතු නිසා ගැහණු ළමයි ගැන අහිතකර විශ්වාසයන් ටිකක් නම් හැදිලා තියෙන්නේ. මේ දේවල් ඔයා රීෆ්‍රේම් කරගන්න ඕන. නැතුව ඔයාට හොඳ හෙල්දි රිලේෂන්ෂිප් එකට යන්න බෑ. මොකද ඇතුලෙන් ඔයාට තියෙනවා නරක විශ්වාස ටිකක්. ඔයාව පස්සට අදින දේවල් ටිකක් ඇතුලේ තියාගෙන ඔයාට හොඳ හෙල්දි රිලේෂන්ෂිප් එකට යන්න බෑ. මේ විශ්වාසයන් කියන දේවල් මේවා ඔයාට ගැලපෙන විදිහට, ඔයාව එම්පවර් කරන විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒවා තර්ක කරන්න පුළුවන්. තර්ක කරාම ඔයාටම තේරෙයි මේක හරිම පුහු විශ්වාසයක්. ඇයි මම මේ විදිහට හිතන්නේ? වගේ දේවල් ඔයාටම අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වෙයි. ඒ නිසා වුණ ඔයාගේ තියෙන ලිමිටිං බිලීෆ්ස් ටික ප්‍රශ්න කරන්න, ඒ දේවල් වලින් නිදහස් වෙන්න ඔන්න ඔයා ලෑස්ති හොඳ හෙල්දි ක්වොලිටි රිලේෂන්ෂිප් එකකට යන්න. තුන්වෙනි රූල් එක. Stop looking for someone to complete your life. දැන් ඔයා මේ රිලේෂන්ෂිප් එකක් හොයන්නේ ඔයාගේ මේ අසම්පූර්ණ ජීවිතයක් සම්පූර්ණ කරගන්න නම් සම්පූර්ණයෙන් වැරදි. දැන් ඔයා බලලා තියෙන ෆිල්ම්ස් එක ඔයා ලස්සන දේවල්ම වාගෙන ඉන්නවා. ලස්සන සුරංගනාවියක් ඇවිල්ලා ඔයාගේ ජීවිතේ සම්පූර්ණ කරයි, ඔයා කම්ප්ලීට් කරයි. දැන් ඔයා භාගයයි, එයා ආපුවම ඔයාලා සම්පූර්ණ වෙනවා. ඔය වගේ කෝලමක් නම් හිතන් ඉන්නේ. කෝලම් කරන්න එපා. ඒ දේවල් වලින් අයින් වෙන්න. මොකද රිලේෂන්ෂිප් එකකට යන්න ඕන ඔයා භාගයක් විදියට නෙවෙයි. ඔයා සම්පූර්ණ මිනිසෙක් විදියට යන්න ඕන. එතකොට තව සම්පූර්ණ මිනිසෙක් හම්බ වෙනවා. අන්න ඔය දෙන්නට ජීවිතේ බෙදා ගන්න පුළුවන්, ඕන දෙයක් කරගන්න පුළුවන්. ඒ නිසා ඔන්න සොලිටියුඩ් බේස් එකේ ඔයා කරන්න ඕන දේ තමයි කවුරුත් එනකම් බලන් ඉන්නේ නැතුව ඔයාගේ ලයිෆ් එකේ රෙස්පොන්සිබිලිටි එක අරගෙන ඒක ග්‍රෝ කරගන්න පටන් ගන්න. ඔයාට අවශ්‍ය අධ්‍යාපනයද, ඔයාට අවශ්‍ය ෆිට්නස් ලෙවල් එකද, මේ දේවල් ඔයා තනියම හදන්න පටන් ගන්න ඕන. එතකොට මේ ජර්නි එක අතරමඟදී තමයි ඒවත් එක්ක ගැලපෙන කෙනෙක් ඔයාට ඇට්‍රැක්ට් වෙන්නේ. නැතුව දැන් ඔයා කෙලවෙලා ඉන්නවා අන්තසරණය වගේ. මේ කොහෙන්ද ආපු සුරංගනාවියක් වගේ කෙනෙක් ඔයාගේ ජීවිතේ වෙනස් කරයි. බ්‍රෝ නින්දෙන් ඇහැරෙන්න. right, එතකොට තුන්වෙනි එක හරි. එතකොට තුන්වෙනි එක build a life that already feels meaningful and fulfilling on your own.
when your life already has direction and stability, you approach relationships from choice, not need. එතකොට දැන් ඔයාට meaningful life එකක් තියෙද්දි ඔයාට මේ complete වෙන්න තව කෙනෙක් ඕනේ නැහැ. ඔයා දේවල් තෝරගන්න. ඔයාට අර අනේ මට ඕන දැන් සම්පූර්ණ වෙන්න කෙනෙක් වගේ ඔයාට neediness එකක් නැහැ. අර කියනවනේ never go shopping when you are hungry. බඩගින්නේ ඉද්දි shopping යන්න එපා කියනවනේ. එතකොට ඔයා අනවශ්‍ය තෝරා ගැනීම් කරන්න පුළුවන්. ඔයාගේ සෞඛ්‍යයට අහිතකර දේවල් ගන්න පුළුවන්, කන්න පුළුවන්. ඒ වගේම තමයි. ඔයා මේ කම්ප්ලීට් වෙන්න කෙනෙක් හොයනවා නම් අන ටොක්සික් ඔයාට ගැලපෙන්නේ නැති රිලේෂන්ෂිප් එකකින්, ඔයා ලැබිය යුතු නැති රිලේෂන්ෂිප් එකකින් මේක ඉවර වෙන්න පුළුවන්. ඒ නිසා තව කෙනෙක් ඇවිල්ලා කම්ප්ලීට් ඔයාව කම්ප්ලීට් කරනවා කියන විකාර මතෙන් නිදහස් වෙලා තනි මිනිස්සෙක් විදියට තමන්ගේ ලයිෆ් එකේ රෙස්පොන්සිබිලිටි එක හදාගෙන ජීවිතේ හදාගන්න පටන් ගන්න. හතරවෙනි රූල් එක ඔන්න තවත් තියෙන මේ වගේ තේරුමක් නැති දෙයක් ගැන තමයි කතා කරන්න යන්නේ. Be ready to receive love at any time. එතකොට ඔයාගේ ජීවිතේ ආදරය ඕනම වෙලාවක ඔයා බලාපොරොත්තු වෙන රිලේෂන්ෂිප් එක ජීවිතේට ඕන වෙලාවක එන්න පුළුවන්. ඒක එන්නේ ඔයා එක්සෑම් එක පාස් වුණාම, ඩිග්‍රී අවරන් ඉවර වුණාම, ඔයා සාර්ථක වුණාම කියලා එකක් නැහැ. ඔයා එක්සෑම් එක ලියලා බලන් ඉන්නවා දැන් කොහොමද ඉතින් ආවේ නැහනේ කොහොමනේවා. එහෙම එන්නේ නැහැ. එහෙම එන වෙලාවක් කියලා එකක් නැහැ. ඔයා ඔයාගේ ජීවිතේට පාර්ට්නර් කෙනෙක් ලබා ගන්න සූදානමක් ඕනම වෙලාවක එක වෙන්න පුළුවන් සූදානමක් තියෙන්න ඕන. ඒ අතරතුර ඔයාගේ ලයිෆ් එක ඔයා ඉම්ප්‍රූව් කරගෙන යනවා. නැතුව හරි මං ඩිග්‍රී ගත්තාම මට හම්බෙයි ආව. දැන් ඩිග්‍රී අරන් බලන් ඉන්නවා වටපිට බලනකෝ නෑනේ. එහෙම වෙන්නේ නැහැ. There's no perfect moment when life is finally ready. ලයිෆ් එක දැන් මම රෙඩි කියලා perfect moment එකක් හම්බෙන්නේ නැහැ. දැනටම වාට අත්දැකීම් ඇතිනේ. දැන් මම හරි ලෑස්ති කියලා මොමන්ට් එකක් හම්බෙන්නේ නැහැ. Love can appear at any time. බලාපොරොත්තු වෙන පාර්ට්නර් ඕනම වෙලාවක මතුවෙන්න පුළුවන්. ඉතින් ලෑස්ති වෙලා ඉන්න. Keep building your life and purpose, but stay open to connection. ඔගේ ලයිෆ් එක ඉම්ප්‍රූව් කරගන්න. ඔයාගේ purpose එකත් එක්ක වැඩ කරන්න. ඒත් එක්කම connection එකක් ජීවිතේට ලැබෙනවා නම් ඒක ලබා ගන්නත් ඕපන් එකේ ඉන්න සූදානමින් ඉන්න. රයිට්. සොලිටියුඩ් පේස් එක හරි. එතකොට ඔයා ඉමෝෂනලි, සෙක්ෂුවලි අවේලබල් වෙන්න ඕන. ඔයාගේ තියෙන ලිමිටිං බිලීව්ස් ටික ඔයා ප්‍රශ්න කරන්න ඕන. ඔයා වයිකින්ග්ස් බලලා තියෙනවා නම් මතකද ඒකේ ඉන්න මෙන්න මේ කැරක්ටර් එක. මොකද්ද පුර හැම වෙලෙම කියන්නේ? විමෙල්ලා එක්ක මට කිසිම ලක් එකක් නැහැ. ඉතින් උට වෙන්නෙත් මොකක්ද? ඒ වගේම වැඩමයි නේද? අන්න ඒ වගේ ලිමිටිං බිලීව්ස් ඔයාලඟ තියෙනවා නම් ඒවා ප්‍රශ්න කරන්න. ඒවා හිමීට ගැලවිලා යන්න දෙන්න. එතකොට තුන්වෙනි එක කතා කරා තව කෙනෙක් ඇවිල්ලා ඔව කම්ප්ලීට් කරයි කියන ගොන් ආතල් එකෙන් මිදෙන්න. හතරවෙනි එක මම එක්සෑම් එක පාස් වුණාම එයා එයි. ඒකෙන් මිදෙන්න ඕන වෙලාවක සූදානමින් ඉන්න. ඔයා බලාපොරොත්තු වෙන පාර්ට්නර් ඔයාට මුණ ගැහෙන්න පුළුවන්. රයිට්. ලෙවල් 4ක් කතා කරා. දැන් යනවා ප්‍රී-ඩේටින් ෆේස් එකට. එතකොට phase number 2 pre-dating. මොකක්ද මේ? Become the kind of man women see as a romantic option. මෙතනදී ඔයා ගෑනුවයි ගර්ල්ස්ලා attract වෙන විදිහේ මොනොසෙක් වෙන්නේ කොහොමද සහ එයාලා attract වෙන්නේ මොනවද කියන දේ තමයි කතා කරන්න යන්නේ. හරිම රසවත්. ඔන්න අපි වටන් ගමු. Before chemistry, before conversation, before anyone knows if you are smart, funny, kind of interesting, something else happens. A snap judgment, a gut reaction, a silent yes or more often a silent no. හැම දෙයක්ම වෙන්න කලින් ඔයා කතා කරන්නත් කලින් ඔයා මොන වගේ වැඩිද්ද කියලා කියන්නත් කලින් වෙන දෙයක් තියෙනවා තත්පර ගානකින්. ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකෙන් අපේ බ්‍රේන් එක. එතකොට ගෑනු ළමයාගේ බ්‍රේන් එක මේ තප්පර ගානකින් මෙයා රොමෑන්ටික් ඔප්ෂන් එකක්ද නැද්ද කියලා ටක් ගාලා යාගේ බ්‍රේන් එකෙන් ෆිල්ටර් කරනවා. මෙන්න මෙතනින් පාස් කරගන්න. ඔයා රොමෑන්ටික් ඔප්ෂන් එකක් කියන පැත්තට මාරු කරගන්න ඔයාලඟ තියෙන්න ඕන දේවල් තුනක් කතා කරනවා. අපි මේක ගැඹුරින් සිවුම්ව කතා කරනවා වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඒතර පළවෙනි එක අපි හැමෝම දන්න appearance එක. The art of signal clarity. එතකොට මෙතනදී කතා කරන්න තියෙන ඉන්ටරෙස්ටිං දෙයක් තියෙනවා. ඒ තමයි halo effect එක. මොකක්ද මේ halo effect එක කියන්නේ? The halo effect is a psychological bias where one positive trait makes people assume many other positive traits. halo effect එකේදී වෙන්නේ හිතන්නවා
ලස්සනයි ඒවා හරි ඇට්‍රැක්ටිව් ඔයාගේ හොඳ බොඩි එකක් තියෙනවා අන්න දැන් ඔයා තැනකට ගියාට පස්සේ දැන් ඔයා ලස්සන කෙනෙක් ඔයා කොන්ෆිඩන්ට් අන්න එහෙම කෙනෙක් දැක්ක ගමන් අනිත් අයගේ බ්‍රේන් එක දැන් අපි මේන්ලි මෙතන කතා කරන්නේ ගැහණු අයගේ බ්‍රේන් එකෙන් ටක් ගාලා හිතනවා මෙයා ලස්සන කෙනෙක් හොඳ කොන්ෆිඩන්ට් එනම් මෙයා හොඳ බුද්ධිමත් කෙනෙක් ඇති මෙයාගේ ලයිෆ් ස්ටයිල් එක හොඳ ඇති මෙයා හොඳ විශ්වාසනීය කෙනෙක් වෙන්න ඇති අර එක ට්‍රේට් එකක් දැකලා බ්‍රේන් එක ටක් ගාලා හිතනවා අනිත් දේවලුත් මෙයාගේ හොඳ ඇති මේක තමයි හේලෝ ඉෆෙක්ට් එක. එතකොට මේක කොච්චර වැදගත්ද? ඉතින් එතකොට ගර්ල් කෙනෙක්ගේ බ්‍රේන් එක ටක් ගාලා මෙයා රොමැන්ටික් ඔප්ෂන් එකක් කියන පැත්තට තෝරලා දෙනවා. අන්නර ෆස්ට් බැරියර් එක කැඩුනා වෙනවා. කරන්න තියෙන්නේ වගේ අපියරන්ස් එක හදාගන්න එක. රවුල කොණ්ඩේ පිළිවෙලට කපලා ඉන්න එක, පිරිසිදුව ඉන්න එක, හොඳ පොස්චර් එකක්, කෙලින් හිට ගන්න එක, පපු ඉස්සරහට දාලා ප්‍රයිස් දෙක පිටිපස්සට දාලා හොඳ ගැම්මට ඉන්න එක, පිළිවෙලට ඇඳුමක් අඳින එක. ඒත් එක්කම තීරණාත්මක එකක් තමයි බොඩි කම්පොසිෂන්. ඔයාගේ ෆැට් පර්සන්ටේජ් එක ඔන්න මේක ආදාගනින් අනිවාරෙන් දැන් ඔබ ඉන්න බොඩි ෆැට් පර්සන්ටේජ් 20-25 ඔය ලෙවල් එකේ නම් කෙලින් ඉතින් අර පළවෙනි තැනෙන්ම මූ රොමැන්ටික් ඔප්ෂන් එකක් නෙවෙයි කියන තැනින් එතනින්ම කැපිලා යනවා. ආයෙ එතනින් යාට කතා කරන්නත් මුකුත් නැහැ. ඔයාව රොමැන්ටික් ඔප්ෂන් එකක් විදිහට ගන්න නැහැ. ෆ්‍රෙන්ඩ්ස් ඕන් යාළුවෙක් විදිහට නම් ඔයාව ගණන් ගනීවි. ඒ නිසා ඔන්න පළවෙනි එක ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඔයාගේ ෆැට් පර්සන්ටේජ් එක මහා ලොකු එකක් අමතක කරන්න. ෆැට් පර්සන්ටේජ් එක 15% 12% ඔන්න ඔය ලෙවල් එකේ තියාගන්න පුළුවන් නම් අර බැරි එක කැඩෙනවා. හේලෝ ඉෆෙක්ට් එක මතකන ඔයා පිළිවෙලට ඉන්නවා නම් ඔයා ලස්සනට ඉන්නවා නම් එයාලා හිතන්න ගන්නවා. මෙයාගේ අනිත් ඒවලුත් මේ වගේ ලස්සනට ඇති. දැන් ඔයා පිළිවෙලට ඉන්න එක ලස්සනට ඉන්න එක හොඳ බොඩි එකක් මේන්ටේන් කරන එක අනිත් අයගේ ඇට්‍රැක්ෂන් එක ලැබෙනවා වගේ මේක ඔබටත් කොච්චර බෙනිෆිෂල්ද? ඒ නිසා ඒ දේ අනිවාර්යෙන් කරපන්. ඔන්න මහතට ඉඳගෙන බඩවල් එල්ලගෙන අරකි කැමති උන්නේ බඩ ගගා විකාර නටනක නවත්තලා අඩුම තරමේ උඹට වෙනස් කරන්න පුළුවන් දේවල් ටික ලොකු වියතමක් නැතුව වෙනස් කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවානේ. ෆැට් පර්සන්ටේජ් එක අඩු කරගන්න එක, කට පොඩ්ඩක් පාලනය කරන එක. දැන් මේ හොම්බ ඇදයින හොම්බ මොන හරි කරලා ප්ලාස්ටික් මොන හරි කරලා හදාගන්න හරි සල්ලි යනවා කියන්නේ ඒක අතහැරපන්. ඇඟ හරි හදාගන්න කොබලින්. ඒ වගේ මොන හරි හදාගන්න තියෙනවනේ ඒවත් දැන් වෙනස් කරන්න පුළුවන්. ස්කිල්ස් ටික හදාගෙන තමන්ගේ ෆයිනෑන්ෂල්ස් හදාගන්න ඒකත් වෙනස් කරගන්න පුළුවන්. ඒවට වඩා මුලින්ම කරන්න දේවල් තියෙනවා. ඒවට අවධානය දෙන්න. එතකොට ඔන්න කතා කරා අපියරන්ස් එක කොහොමද හේලෝ ඉෆෙක්ට් එක වැඩ කරන්නේ? මේකෙන් කොහොමද තප්පර ගානකින් ඔයාවා රොමැන්ටික් ඔප්ෂන් එකක් කියලා ගෑල්ලම අඳුරගන්නේ කොහොමද? අපියරන්ස් එක හදාගන්න. ඉතින් ජිම් එකට යන්න සරලවම ගොඩක් දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට ගෑනුලම ඇට්‍රැක්ට් වෙන දේ තමයි non neediness. Emotional regulation. Non-neediness means staying emotionally stable even when things are uncertain. Dating is full of uncertainty. මේ dating කියන එක සම්පූර්ණයෙන්ම මේ අවිනිශ්චිත භාවයෙන් පිරීලානේ තියෙන්නේ. ඔයා දන්නේ අනිත් කෙනා මොනවද හිතන්නේ, එයා ඔයා ගැන ඔයාව දකින්නේ කොහොමද? කිසි දෙයක් දන්නේ මම මෙයාට කතා කරොත් මෙයා මට අපව කතා කරයිද? uncertainty අවිනිශ්චිතතාවයන් ගොඩයි. දැන් ඔයා ඒ ගැලමට කැමති වෙන්න පුළුවන්. ඔයාට කොහොමරි ඕන කියලා දැනෙනවා වෙන්න පුළුවන්. මෙන්න මේ ඉමෝෂනල් රෙගියුලේෂන් එක ඒවා කන්ට්‍රෝල් කරගන්න එක. අයියෝ නැටුම් නටලා එන්න අනේ මං ආදරේ එකක් විකාර කරන්නේ නැතුව ඒවා රෙගියුලේට් කරන එක හරිම ඇට්‍රැක්ටිව් ට්‍රේට් එකක් විදිහට ගෑනු ළමයි දකිනවා. ඉමෝෂනල් රෙගියුලේෂන් shows maturity and confidence. එතකොට මේ non neediness කියන එක ගොඩක් වැදගත්. ඒ නිසා තමයි අපි අර loneliness කියන එකෙන් solitude කියන එකට මාරු වෙන්න ඉගෙන ගත්තේ. එතකොට වගේ solitude pace එක හරියට කම්ප්ලීට් කරනවා නම් මේ non neediness කියන එක වාට ඇචීව් කරගන්න පුළුවන්. එතකොට ගැහැල් ළමයෙක් දැක්කකමයි right. මෙයා තමයි කෙනා. මෙයාව ඕනමයි. වගේ තීරණ වලට එන්න එපා. කරන්න පුළුවන් මෝඩම වැඩ වලින් එකක්. ඒක කරන්න එපා. ඊට පස්සේ යා නැත්තම් මැරෙන්න හදනවා. ජීවිතේ එකපාරක් හරි කරලා තියෙනවා නම් දන්නවනේ ඒක මෝඩ වැඩක් කියලා. තවදුරටත් කරන්න එපා. ඒ neediness එක කිසිම දෙයක් වාට ඔයාලා ළඟට ගෙන්නලා දෙන්නේ නැහැ. ඔයා දෙයක් පස්සේ පන්නන්න ඒක ඈතට යන එක තමයි වෙන්නේ, ස්පෙෂලි මේ ඩේටිං ගේම් එකේදී. ඊළඟට ගැහණු ළමයි ඇට්‍රැක්ට් වෙන දේ තමයි ස්ටේටස්, the shortcut to stability. දැන් කියනවනේ ඔය සල්ලි දිනනවා නම් කෙල්ලෝ තමයි. ඒකට ඔය වගේ දේවල් ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒක අපි ටිකක් ගැඹුරට කතා කරමු. ඇත්තද? yes, ඒක ඇත්ත. හැබැයි ඔය කියන මට්ටමෙම නෙමෙයි අපි බලමු ඇයි එහෙම වෙන්නේ. When people don't know you yet, they estimate your value using status signals.
දැන් තව කෙනෙක් ආව දන්නේ නැත්තම් එයා කොහොමද ආව ජජ් කරන්නේ ඔයාගේ කව එකේ. උදාහරණ තමයි job or career direction, education or skills, lifestyle, social proof. මේ දේවල් වැදගත් වෙන්නේ මෙන්න මේ නිසා. කෙනෙක් ආව දන්නේ නැත්තම් ඒ කෙනාට ආව අඳුනගන්න ලේසි ක්‍රමයක්. ඔයාගේ job title එක මං මෙහෙම කෙනෙක්, මං engineer කෙනෙක්, මං doctor කෙනෙක්. ටක් ගාලා එයාට මෙයා මෙහෙම කෙනෙක් වෙන්න ඇති කියලා අන්න එයාගේ brain එකට shortcut එකක් හම්බ වෙනවා. මෙයා මෙහෙම කෙනෙක් කියලා තීරණයක් ගන්න. ඔයාලගේ හොඳට සල්ලි තියෙනවනම් මෙයා හොඳ දක්ෂ කෙනෙක්. මෙයාලගේ හොඳට සල්ලි තියෙනවා. අන්න ඒ විදිහට තීරණ ගන්න එක පහසුවක් වෙනවා. ඒක නිසා තමයි කියලා තියෙන්නේ the shortcut to stability. ස්ථාවරත්වය පෙන්වන්න shortcut එකක්. It's about showing your life is going somewhere. or life එකේ move වෙනවා කියලා පෙන්වන්න ක්‍රමයක්. Historically, a man's ability to provide resources increase the survival chance of children, which is why ambition and stability are attractive signals. එතකොට අතීතයේ බැලුවාම පිරිමියෙක්ට මේ රිසෝසස් වලට තියෙන ඇක්සස් එක, සල්ලි වෙන්න පුළුවන් කැමට, ඇම්බිෂන් එක, ඒ හැකියාවන් වැඩි වෙන එක අතීතයේදී අන්න ළමයිගේ පැවැත්මට, ඒක පවුලේ පැවැත්මට ඒක වැදගත් දෙයක්. ඒක නිසා මේක පරිණාමිකවම ස්ත්‍රියකගේ බ්‍රේන් එකේ තියෙනවා. එතකොට එයා ඒක හරිම ඇට්‍රැක්ටිව් දෙයක්. සල්ලි තියෙන හොඳ ජොබ් එකක් කරනවා, හොඳ ව්‍යාපාරයක් කරනවා. අන්න ඒවා ඇට්‍රැක්ටිව් සිග්නල්ස් ගෑනු කෙනෙක්ට. එතකොට ඉන්න විභාග කරන මට්ට වෙන අයට ගොඩක් තරුණ වයසක නම් මේ මොහොතේ සල්ලි තියෙන එකම නැතුව එතනදී ගැහැල් ළමයට කියව ගන්න පුළුවන් ඔයාගේ තියෙන පොටෙන්ෂල් එක, potential for resources. අවයට හොඳ අනාගතයක් තියෙනවද කියලා ගැහැල් ළමයට දකින්න පුළුවන්. එතකොට අපි මේ කතා කරන හැම දෙයක්ම මේ කතා කරන්නේ high value quality ගෑනු ළමයි women's-ලා ගැන. දැන් ගෑනු අය ගත්තාම ඉතින් එක එක මට්ටම් වල ඉන්නවා. අපි කතා කරන්නේ මේ බුද්ධිමත් high quality විමෙන්ස්ලා ගැන. ඔය දෙන්නම ඉන්නේ ලොකු වයසක නෙවෙයි නම් එයාට දකින්න පුළුවන් නම් ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. ඔයා මෙහෙම ගමනක් යනවා කියලා දකින්න එක එයාට ඇට්‍රැක්ටිව් දෙයක් වෙන්න පුළුවන්. මේ මොහොතේ ඔයාලගේ සල්ලි නැති වුණාට ඔයා ඒකට හසල් කරනවා නම් ඔයා හොඳ මිෂන් එකක නම් ඉන්නේ. අන්න ඒක හොඳ ඇට්‍රැක්ටිව් සිග්නල් එකක්. රයිට්. එතකොට ඔන්න දේවල් තුනක් කතා කරා. අපියරන්ස් එක, non neediness and status එක. ওই දේවල් තුන ගැහැණු ළමයි ඇට්‍රැක්ටිව් ට්‍රේට්ස් විදියට, ඇට්‍රැක්ටිව් සිග්නල්ස් විදියට දකිනවා. අන්න ඔයාට ওই දේවල් ටික ඔයාට තියෙනවට කොට ගොඩක් ගැහැණු ළමයි ඔයා රොමැන්ටික් ඔප්ෂන් එකක් විදියට චූස් කරන්න ඉඩ තියෙනවා. දැන් එනවා අපි phase 3 එකට. dating, explore connection and test compatibility. මොකක්ද මේ dating කියන්නේ එතකොට? Dating is the stage where two people spend time together to see if they are compatible. එතකොට මේ dating කියන්නේ right දැන් ඔයා මගේ මං ඔයාගේ කියලා අල්ලගෙන නටන එකට නෙවෙයි. දෙන්නෙක් ඒ දෙන්න ගැලපෙනවද? ඒ දෙන්න ගැලපෙනවද කියලා බලන ස්ටේජ් එක. තමයි අපි ඩේට් කරන dating කියලා කියන්නේ. මෙතනදී මම ඔන්නවට නීති 7ක් ඉදිරිපත් කරනවා. ගොඩක් තැන් වලින් එකතු කරගත්ත දැනුමක් එක තැනකට අරන් ඇවිල්ලා ඔයාට මම ලස්සනට දැන් ඉදිරිපත් කරන්නම්. Rule number 1. Choose a woman who is your complementary opposite. එතකොට මෙතනදී අපි දැනගන්න ඕන concept එකක් තමයි මේ polarity, ද්‍රවීයතාවය. ඒ මොකක්ද? Polarity means attraction created by opposite energies. In relationships there are two main energies. එතකොට මේ ආකර්ෂණය කියන එක සිද්ධ වෙන්නේ ප්‍රතිවිරුද්ධ ශක්තියින් අතර. රිලේෂන්ෂිප් වලදී තියෙනවා main energies දෙකක්. masculine energy, feminine energy. ඔයා ගොඩක් දුරට අහලත් ඇති. අපි කතා කරමු ලස්සනට මේ දේවල් කොහොමද ගැලපෙන්න ඕන. masculine energy එක කියන්නේ පිරිමි බව. direction, logic, leadership, purpose, competition. මේ දේවල් තමයි මේ masculine energy එකේ traits, ලක්ෂණ වෙන්නේ. feminine energy ස්ත්‍රී බව, ස්ත්‍රී ශක්තිය, emotion, playfulness, nurturing and caring, connection. මේ දේවල් තමයි අපි feminine energy එකේ ලක්ෂණ විදියට දකින්නේ. ඒතරවා දන්නවනේ ධනයි ඍණයි තමයි ආකර්ෂණය වෙන්නේ. ධනයි විකර්ෂණය, ඍණයි විකර්ෂණය. ඒ වගේම තමයි masculine energy එක ආකර්ෂණය වෙන්නේ feminine energy එකත් එක්ක. අන්න ඒ විදියට ගැලපෙනවා නම් තමයි ඒක හොඳ healthy relationship එකක් වෙන්නේ. එතකොට හොඳ masculine පිරිමි ආකර්ෂණය වෙන්නේ feminine women's ලට. ඒ කියන්නේ හොඳ පුරුෂ භවෙන් වැඩි පිරිමියෙක් නම් ඔයාට ගැලපෙන්නේ හොඳ ස්ත්‍රීත්වයක් තියෙන ගැහණියක්, ගෑනු ළමයෙක්. එතකොට ඔන්න ඔය දෙන්නගේ relationship එක හරි ලස්සන එකක් වෙනවා. ඉතින් ඔයාගෙත් පුරුෂ භව වැඩි. ඔයා දැන් ඔය යාළු වෙන්න හදන ගෑල් ළමයාගෙත් පුරුෂ ලක්ෂණ වැඩි.
එයාගේ මැස්කියුලින් එනර්ජි එක වැඩි. එතකොට අපි හැමෝගෙම මේ මැස්කියුලින් ඇන්ඩ් ෆෙමිනින් එනර්ජි එක පර්සන්ටේජ් එකක් විදිහට තියෙනවා. දැන් පිරිමි අයගේ මැස්කියුලින් එනර්ජි එක වැඩි. මැස්කියුලින් ලක්ෂණ වැඩි. ගැහැණු අයගේ ෆෙමිනින් ලක්ෂණ වැඩි. අපි ළඟත් තියෙනවා ෆෙමිනින් ක්වොලිටිස්, ගැහැණු ළඟත් මැස්කියුලින් ක්වොලිටිස් තියෙනවා. එතකොට මේක එක එක අයගේ මේ එනර්ජි එක තියෙන විදිය වෙනස් වෙනවා. ඔයා තේරුම් ගන්න ඔයා ඉන්නේ මේ ස්පෙක්ට්‍රම් එකේ කොයි හරියද? ඔයා හොඳ මැස්කියුලින් කෙනෙක් නම් අන්න ඔයාට ෆෙමිනින් කෙනෙක් එක්ක රිලේෂන්ෂිප් එකක් හොඳ පහසු හොඳ ක්වොලිටි රිලේෂන්ෂිප් එකක් වෙනවා. ඇට්‍රැක්ට් වෙන්නේ ඒ වගේ අයට. ඔයා හොඳ මැස්කියුලින් ට්‍රේට්ස් තියෙන කොල්ලෙක්. ඔයා යාළුවෙන් හදන ගෑල් ළමයටත් තියෙන ගොඩක් මැස්කියුලින් ට්‍රේට්ස් නම් එතන පොඩි කන්ෆ්ලික්ට් ගැටීම් ඇති වෙනවා වැඩි. ඔයත් තීරණ ගන්න හදනවා, එයත් තීරණ ගන්න හදනවා, ඔය දෙන්න ගැටෙන්න බලනවා. ඔය වගේ දේවල් සිද්ධ වෙන්නේ ඔය එනර්ජිස් හරියට ගැලපුණේ නැති වුණා. ගැලපෙනවා කියන්නේ අමාත් මැස්කියුලින් එයත් මැස්කියුලින් නෙවෙයි. ඔයා මැස්කියුලින් නම් එයාගේ ෆෙමිනින් ක්වොලිටිස් වැඩි කෙනෙක්. එතකොට තමයි ගැලපීමක් ඇති වෙන්නේ. ඒක නිසා තමයි කියන්නේ choose a woman who is your complementary opposite. ඔයාගේ අනුපූරක විරුද්ධයක තෝරගන්න. Balanced man often attracted to balanced woman. ඔයාගේ masculine and feminine qualities balance නම් තියෙන අන්න balance කෙනෙක් එක්ක ඔයාට ඉන්න පුළුවන්. ඔයාගේ තියෙන ගොඩක් feminine qualities නම් ඔයා හැමේවත් දැකලා තියෙනවා. එතකොට ඒ relationship එක ගොඩක් lead කරන්නේ ගෑල් ළමයි. ස්ත්‍රිය තමයි lead කරන්නේ. ඒ වගේ සම්බන්ධතාවත් අපි දැකලා තියෙනවා. පිරිමි කෙනාගේ තියෙන්නේ feminine qualities, ගැහණු කෙනාගේ masculine qualities. ඉතින් ඒ දෙන්න ඔන්න relationship එක හොඳට ඉන්න වෙන්න පුළුවන්. ඔන්න එතකොට පළවෙනි එක අපි කතා කරා ඔයා මේ masculine and feminine energies ගැන අවධානයක් දෙන්න. ඔයාගේ පාර්ට්නර්ව තෝරගනිද්දී මෙන්න මේ දේවල් ටික ඔයාට පුළුවන් හිතලා බලන්න. right. දෙවෙනි එක exposure frequency familiarity effect. ඒ මොකක්ද? මෙතනදී වෙන්නේ ඔයා නිතර දකිනවා නම් කෙනෙක් ඉස්කෝලේදී, පන්තියේදී, ජිම් එකේදී අන්න එහෙම නිතර දකින අය අතර romantic relationship එකක්, attraction එකක් ගොඩනැගීමේ සම්භාවිතාවය වැඩි. හේතුව තමයි familiarity creates comfort. Comfort creates space for attraction. එතකොට අර නිතර හම්බ වෙනවා නම් මේක වඩා ගොඩක් බලා ගන්න පුළුවන් නේද? එකම පන්තියේ ළමයි යාළු වෙනවා. එකට ජොබ් එක කරන අය යාළු වෙනවා. හේතුව තමයි ඒ සමීපත්වය, familiarity. මේ වගේ තැන් වලට ඔයාට යවෙන්නේ නැත්නම් ඔයා ඉන්නේ ගොඩක් isolated space එකක නම් ඔන්න ඔයාව එක්ස්පෝස් කරන්න මේ වගේ තැන් වලට. ජිම් එකකට යන්න. අන්න එතකොට ඒ වගේ නිතර පිරිසක් හම්බෙන්න පටන් ගන්නවා. ඉවෙන්ට්ස් වලට යන්න, එක දේවල් වලට යන්න. අන්න ඒ එක්ස්පෝෂර් ෆ්‍රීකවෙන්සි එකත් එක්ක ඔයාට ඔන්න ගැලපෙන කෙනෙක් ඔන්න ඇට්‍රැක්ට් වෙන්න අවස්ථාව වැඩි වෙනවා. තුන්වෙනි එක flirting. මොකද්ද ෆ්ලර්ට් කරනවා කියන්නේ? Flirting is playful behavior that shows romantic interest. Most flirting is non-verbal. Eye contact, smiling, playful teasing. ඔයාට පුළුවන් ෆ්ලර්ට් කරලා කෙනෙක් ඔයාට ඉන්ට්‍රස්ටඩ්ද කියලා ලොකු එෆර්ට් එකක් දාන්න නැතුව දැනගන්නත් පුළුවන්. එතකොට මේ ෆ්ලර්ටින් කියන ස්කිල් එකත් ඔයාට හදාගන්න එක ගොඩක් වටිනවා. හතරවෙනි එක choose a woman who chooses you. ගොඩක් වැදගත්. A strong relationships happens when both people choose each other. If a woman truly likes you, she will show it through interest, effort, enthusiasm, not confusion. එතකොට මේක ගොඩක් වැදගත්. මේක ගොඩක් කොල්ලන්ට මිස් වෙන දෙයක්. ඔයාට උරගන්න ඕන ඔයාටත් ඉන්ට්‍රස්ට් එකක් පෙන්වන කෙනෙක්ව. ඔයාට ඉන්ට්‍රස්ට් එකක් පෙන්වන අය අඩුයි නම් අන්න අර සොලිටියුඩ් ෆේස් එකේ දේවල් ඒත් එක්කම අපි කතා කරා ප්‍රී ඩේටින් වලදී මොනවද දේවල් තුනක් මේ දේවල් ඉම්ප්‍රූව් කරගන්න. අන්න ඒවා ඉම්ප්‍රූව් කරගනිද්දී ඔයාට ඉන්ට්‍රස්ට් එකක් පෙන්වන අය ප්‍රමාණය වැඩි වෙනවා. අන්න ඉන්ට්‍රස්ට් එකක් පෙන්වන අයව ඔයාට පුළුවන් තෝරගන්න. එතකොට තමයි හොඳ රිලේෂන්ෂිප් එකට ක්වොලිටි රිලේෂන්ෂිප් එකක් ඔයාට මේන්ටේන් කරන්න පුළුවන් වෙන්නේ. Number 5. Choose the fuck yes or no filter. මේක boys සෑහෙන වැදගත්. හොඳින් අහගන්න. මමත් ඉස්කෝලේ කාලේ එහෙම මේ වැරද්ද කරලා තියෙන ඕන්න. ඔයාට මේක නොකර ඉන්න පුළුවන්. Women rarely say no directly. කෑල්ලම ගොඩක් වෙලාවට no කියලා කෙලින්ම කියන්නේ නැහැ. ඔයා දැන් යාළුවෙන් දානවා වෙන්න පුළුවන් මොන හරි දෙකින්. කෙලින් මේක කියන්නේ නැහැ ගොඩක්. කියන විදිය තමයි එයාගේ හැසිරීමෙන් පෙන්නනවා. delete replies message එකක් දාපම reply කරන්නේ නැහැ ලේසියෙන්. ඔයා ඉන්න තැන් වලින් අතුරුදහන් වෙලා යනවා. chat කරනවා හැබැයි date එකක් ගන්න meet වෙන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. These are the usually polite ways of saying no.
ඔයාව රිද්දන්න නැතුව ඩිරෙක්ට්ලි කියන්න නැතුව නෝ කියලා කියන ක්‍රම තමයි මේ. ඒ නිසා අම්මේ මේක නම් හොඳින් තේරුම් ගන්න. අනේ ඉතින් යා නිකන් වැට උඩ වගේ නේ ආ කියනවා වගේ තේත් බෑ කියනවා වගේ. ඒ කියන්නේ එයා වැට උඩ වගේ කියලනවාට හිතෙන්නේ ඒක නෝ එකක් යස් එකක් කියලා ගන්න එපා පිස්. ඒක නෝ එකක් කියලා අරගෙන මූවන්. තව ගැල්ලමයි ඕන තරන් ඉන්නවා. මෙතනවා හිරවුණොත් හිරවෙලා බලන්න. එතකොට මට ස්කෝල කාලෙති ගැල්ලමෙක් කියලා තියෙනවා. බලන්න චානු කර මුතු කළ සෝදයා බලන්න ඒ දෙන්නේ යාළුලා තියෙන්නේ කැම්පස් එකෙන්නේ. ඉතින් අපි මේ කාලේ හොඳට ඉගෙනගමු. එතකොට කැම්පස් එකට ගියාම අපිට පුළුවන් යාළු වෙන්න. වගේ දේවල් ඔයාටත් කවුරුහරි කෙනෙක් කියනවා නම් ඒක නෝ එකක්. ප්ලීස් මූව් ඔන්. එහෙනම් කැම්පස් එකට ගිහින් යාළු නැහැකි. මගේ මෝඩ අතල් ගන්න යන්න එපා. එතකොට මගේ පළවෙනි නම තමයි චානුක කියන එක. චානුක මයුරාන් ශ්‍රියානන්ද. ඒක හිතන චානුක කියලා පාවිච්චි කරේ. හරි. රූල් නම්බර් 6 don't take rejection personally. මේකත් මම ගොඩක් කරලා තියෙන වැරද්දක් ඉස්කෝලේ කාලේදී. මේ රිජෙක්ෂන් එකක් කියන එක පර්සනල් ගන්න එපා. එතකොට මේ ඩේටින් කියන එක බොයිස් නම්බර්ස් ගේම් එකක්. ඔයා 10 දෙනෙක්ගෙන් ආස්ක් අවුට් කරොත් 6 දෙනෙක් හා කියනවා වෙන්න පුළුවන්. 4 දෙනෙක් අනිවාර්යෙන්ම නෝ. එතකොට හේතුව ඔයා වැඩක් නැහැ. එහෙම නෙවෙයි. ඔය දෙන්නගේ කෙමිස්ට්‍රි එක ගැලපෙන්නේ නැහැ වෙන්න පුළුවන්. එයා ඉන්නේ මේ වෙලාවේ රිලේෂන්ෂිප් එකකට යන්න කැමැත්තෙන් නෙවෙයි වෙන්න පුළුවන්. මේ වගේ විවිධාකාර හේතු බලපාන්න පුළුවන්. ඒ නිසා රිජෙක්ෂන් එකක් පර්සනල් ගන්නවා කියන්නේ අපිට කරන්න පුළුවන් ඉතාම ගොන් වැඩක්. මේ දේවල් දැනගත්තට පස්සේ මේ රිජෙක්ෂන් එකක් කියන එක පර්සනල් ගන්න ඕන දෙයක් නෙවෙයි කියලා ඇත්තටම තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා රිජෙක්ෂන් එකක් කියන්නේ මේ ඔයා වැඩක් නෑ, ඔයා නිකමෙක් කෙල්ලුවාට කැමති නෑ වගේ දේවල් කියවෙන දෙයක් නෙවෙයි. ඒ ගැල්ලමගේ ටයිප් එකෙන් නෙවෙයි වෙන්නවා. එක හේතු බලපාන්න පුළුවන්. ඒ ගැල්ලමයා ඉනි මොකක් හරි ප්‍රශ්නයක වෙන්න පුළුවන්. ඒ නිසා මේ රිජෙක්ෂන් කියන එක පර්සනල් ගන්න එක ගොඩක් වෙලාවට හරිම තේරුමක් නැති කොන් වැඩ. ඊළඟ එක lead with clean intent. දැන් boys boy යන්න හදන රිලේෂන්ෂිප් එකේ ඔබට ඕන sex විතරයි නම් please ඒක හරියට communicate කරන්න. bro ඔය වගේ දෙයක් වෙනුවෙන් බොරු කියලා එක කරන එක නම් කරන්න පුළුවන් සුපිරිම පහත් වැඩක් සහ පිරිමි භාග කරන වැඩක්. ඔයාට පුළුවන් ඒ වගේ රිලේෂන්ෂිප්ස් පවාට හම්බෙන්ඩ පුළුවන් සහ ජීවිතය එක ෆේසස් වල ඉන්න මානසිකත්ව වෙනස් වෙන්න පුළුවන්. ඒක විවිධාකාර අත්දැකීම් ඔය ජීවිතය අරන් තියෙනවා වෙන්න පුළුවන්. එතකොට සමහර කාලවල ඔය වගේ රිලේෂන්ෂිප් එකකට යනවා වෙන්න පුළුවන්. මම දන්නේ නැහැ. යනවා නම් ඒක හරියට ක්ලියර්ලි කමියුනිකේට් කරලා එයත් ඒකට කැමති නම් එහෙම කැමති අයත් ඉන්නවා. සෝ එතකොට ඔන්න ඒක කරන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ ඉන්ටෙන්ෂන් එක හරියට යාට කමියුනිකේට් කරන්න. ඔයාට කමිටඩ් රිලේෂන්ෂිප් එකක් ගන්න. ඒකත් හරියට කමියුනිකේට් කරන්න. ඔයාට ඕන සෙක්ස් විතරක් හරියට කමියුනිකේට් කරන්න. ඒක නැති වුණා ඔයාට ඔයාගේ ආත්ම ගරුත්වය ඔයාට ඔයා ගැන ආඩම්බරයක් හරි ඉතුරු වෙනවා. ඒ නිසා සත්‍යවාදී වෙන්න. ඔයා ජීවිතේ මේ වගේ දේවල් කලින් කරලා තියෙනවා. ඕන කෙනෙක් කරලා තියෙන්න පුළුවන්. අපි මොකද මේ ලයිෆ් එක සීසන්ස් ගොඩක්. ඔයා එක එක කාලවල එක එක විදිය. එක එක කාලවල ඔයාගේ වැලියුස් වෙනස්. ඒක ලයිෆ් එකේ ඉම්ප්‍රූව් වෙන කොල්ලෙක්ගේ ලක්ෂණයක්. පහුගිය කාලේ කරපු දෙයක් ඔයා දැන් ඒක අනුමත කරන්නේ නැත්තම් ඔයා ඉම්ප්‍රූව් වෙලා. ඒ කාලේ මම මේක කරේ වැරද්දක් කියලා ඔයා අඳුර ගන්නවා නම් that's a good sign. ඔයා ඉම්ප්‍රූව් වෙලා ඔයා ඒ වැලියු සිස්ටම් එකෙන් වෙනස් වෙලා හොඳ වැලියු සිස්ටම් එකකට මාරු වෙලා. සෝ සතුටු වෙන්න. සමහර විට ඔයාගේ යාළුවෝ තාම ඔයාගෙන මේ විදිහටම හිතනවා වෙන්නත් පුළුවන්. that's okay. කාලයත් එක්ක ඒකත් හරියනවා. ඒ නිසා ඔන්න ඒ සත්‍යවාදී බව මේන්ටේන් කරන්න honorable පිරිමියෙක් වෙන්න. right boys අපි එතකොට ඔන්න dating phase එකක් කතා කරා. rules 7ක් කතා කරා. ඉතින් මේ rules 7 ඔයාගේ ජීවිතේ ඉදිරි අවුරුදු 7ක් සේව් කරලා දෙන්න උනත් ඉඩ තියෙනවා. ඒ නිසා ඔන්න ඔයාලට පුළුවන් ඔන්න නැවත බලන්න. ඔයාලට නෝට් එකක් දාගන්න පුළුවන්. මේ PDF එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි යමු phase 4 එකට. දැන් phase 4 එක ඔයා රිලේෂන්ෂිප් එක නම් ඉන්නේ. මෙන්න මේ rules 4 ඔයා ෆලෝ කරන්න. ඔයාගේ රිලේෂන්ෂිප් එක හොඳ quality රිලේෂන්ෂිප් එකක් වෙයි. ඒත් එක්කම ඔයා හොඳ superior
මෑන් කෙනෙකුත් වෙයි මේ රූල්ස් හතර වලට ෆලෝ කරන්න පුළුවන් නම්. මොකද මේ රූල්ස් හතර මම ගත්තේ The Way of the Superior Man කියන පොතෙන්. Build commitment, trust and shared future. පළවෙනි රූල් එක, don't get lost in tasks and duties. Many men become trapped in work and responsibilities and lost their purpose. A man should handle responsibilities but never lose his mission. A man without purpose becomes less attractive. දැන් මේ මොන රිලේෂන්ෂිප් එකක් මොනවා කරත් මොන වැඩේකවා බිසි වුණත් මේ ලයිෆ් පර්පස් එක ඒක නිසා මිස් වෙනවා නම් අන්න ඔබ සම්පූර්ණයෙන් අන්ඇට්‍රැක්ටිව් ඩල් මනුස්සයෙක් වෙනවා. ඒ නිසා මේක කරගන්න එපා. Don't get lost in task and duties. මේ තියෙන responsibilities ඔබ කළ යුතු දේවල්. ඔබ මොකක් කර goal එකකට නම් වැඩ කරන්නේ. රිලේෂන්ෂිප් එකක් නිසා ඒකේ තියෙන දේවල් මිස් කරගන්න බෑ. ඒක අමාරුයි. හැබැයි ඔයා පිරිමියෙක් විදිහට ඒක කරන්න ඕනේ. ඒ දේවල් ඔයා මිස් කරගන්න බෑ. ඒක තමයි superior man කෙනෙක්ගේ ලක්ෂණය. ඒ නිසා වගේ වගකීම් responsibilities relationship එකක් නිසා මිස් කරගන්න එපා. Rule number 2. She doesn't really want to be number one. Most women don't want to be the center of your life. මේ ඔයාගේ ගෑනු ළමයාට ඔයාගේ ජීවිතේ මේ number one වෙන්න ඕනේ නැහැ. එයාව number one කරගෙන එයාගේ වටේ ජීවිතය ගොඩනගා ගන්න උත්සාහ කරන්න එපා. හරිම unattractive, සමාජයටත් unattractive, ඔයාගේ ගෑනු ළමයාටත් ඔයාව හරිම unattractive වෙන්න පටන් ගන්නවා. මොකද එයාට ඕන හොඳ direction එකක් තියෙන, ambition එකක් තියෙන, purpose එකක් තියෙන පිරිමියෙක්. එයා attract උනේ එහෙම කෙනෙක්ට. දැන් එයා ආවට පස්සේ ඔයා එයාගේ වටේ ජීවිතේ ගොඩනගාගෙන එයාව එක කරගෙන නටනවා නම් අන්න මේවා විනාශ වෙන්න පුළුවන්. ඔයාට තිබුණු attraction එක අඩු වෙන්න පුළුවන්. A strong relationship happens when a man shares his life, not abundance it. හොඳ quality relationship එකක් කියන්නේ ඔයා ඔයාගේ ජීවිතේ ෂෙයා කරගන්න එක. නැතුව ඔයාගේ ජීවිතින් ඈත් වෙලා ආයාව එක කරගන්න එක නෙවෙයි. කළොත් ඔයාට ලැබෙන්නේ ඔයා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය නෙවෙයි. ඔයාට ගොඩක් දේවල් නැති වෙන එක තමයි සිද්ධ වෙන්නේ. Rule number 3. You will often want more than one woman. The masculine energy එකක් තියෙන කොල්ලෙක්ට හැම වෙලේම feminine woman කෙනෙක්ට attraction එකක් ආකර්ෂණයක් ඇති වෙන එක ඒක හරිම neutral. ඒක සාමාන්‍ය. ඔයාට relationship එක හිටියත් ඔයාට තව ගෑල් ළමයෙක්ට attract වෙන එක වෙනවා. ඒක තමයි අපේ biology එක, ඒක තමයි අපේ ස්වභාවය. හැබැයි දැන් ඔයා ඉන්නේ committed relationship එකක නම් අන්න attraction එකක් ඇති වුණා කියන එක නෙවෙයි ප්‍රශ්නේ. ඔයාගේ attraction එකත් එක මොකද්ද කරේ? ඔයා තෝරගත්තේ self control එකද? නැත්නම් ඔයා අර dopamine hit එකද ගත්තේ? ඒක ඔයාට බාරයි. ඉතින් ඔයා දැනෙන attraction එකට react කරන්න ගියොත් ඔයාගේ relationship එකේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. තේරුම් ගන්න. තවත් feminine ගෑල් ළමයෙක්ට ඔයාට attraction එකක් ඇති වෙන්න පුළුවන්. so ඔයාට මෙතන තියෙන්නේ committed relationship එකක් කියන්නේ මොකද්ද? committed. ඔයාට කැප වෙන්න තියෙන්නේ. ඔයා ඔන්න රජ කෙනෙක් වගේ නම් අවුලක් නැහැ නේ. ඉතින් ඔයා committed relationship එකක නම් ඉන්නේ මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඔයාගේ relationship එකේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. life එක complicated වෙන්න පුළුවන්. ගොඩක් තැන්වලදී self control කියන එක තෝරගන්න. Number 4. Never change your mind just to please a woman. ඔයාගේ ගර්ල්ව සතුටු කරන්න හිතාගෙන ඔයාගේ මයින්ඩ් එක චේන්ජ් කරන්න එපා. ඔයාගේ වැලියුස් චේන්ජ් කරන්න එපා. ඔයාගේ ගෝල්ස් චේන්ජ් කරන්න එපා. ස්ත්‍රියක් සතුටු කිරීම සඳහා. අන්තිමේට ඔයාගේ ස්ත්‍රිය සතුටුද වෙන්නේ? නෑ, එයාත් දුක් වෙනවා. ඔයා අරමුණක් නැති, පර්පස් එකක් නැති පිරිමියෙක් කියලා එයාත් දුක් වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා ඔයාගේ වැලියුස්, ඔයාගේ ගෝල්ස්, ඔයාගේ ඩිසිෂන්ස් ස්ත්‍රියක් නිසා වෙනස් කරන්න යන්න එපා. ඔයාට පුළුවන් එයාට සවන් දෙන්න. ඇය කියන දේවල් අහලා එකතු කරගන්න පුළුවන් දේවල් එකතු කරගන්න. ඇයව සතුටු කිරීමේ බලාපොරොත්තුෙන් ඔයාගේ වැලියුස් වෙනස් කරනවා වගේ දේවල් කරන්න එපා. ඇය සතුටු වෙන්නෙත් නැහැ. ඔයාට හොඳක් වෙන්නෙත් නැහැ. So ඒ නිසා never change your mind just to please a woman. ඔන්න අපි ලොකු දැනුමක් කතා කරා. මං හිතනවා මේ දේවල් එක්ක ඔයාගේ dating life එක කලින් තිබුණට වඩා ගොඩක් වෙනස් වේවි. මේක නම් මම තව කතා කරලා තියෙනවා අපේ Nopon Nation එකේ ඔන්න. ඒකට ගිහිල්ලා ඔයාට අපේ mission එකත් එක්ක ගැලපෙනවා නම්, මේ අපේ movement එකත් එක්ක ඔබ set වෙනවා නම් ඔයාට පුළුවන් Nopon Nation එකට සම්බන්ධ වෙන්න. ඒත් එක්කම WhatsApp channel තියෙනවා පල්ලෙහා. ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ලොකු මහන්සියක් වෙලා තමයි මේ වීඩියෝ එක ඔයාට අරන් ඉන්නේ. ඔයාට පුළුවන් කමෙන්ට් එකක් දාලා කියන්න. මොනවද ඔයා ඉගෙන ගත්තේ? ඔයාට මොනවද දැනෙන්නේ?
මොනවදවාට තියෙන අත්දැකීම් රිලේෂන්ශිප් සම්බන්ධය දාන්න කමෙන්ට් එක ලයික් එකක් දාන්න මේක කොල්ලන්ට ෂෙයා කරන්න. ඉතින් එහෙනම් ඔන්න වගේ ඩේටිං ලයිෆ් එක ඔයා ආස විදියට හැඩගස්ව ගන්න මේ දැනුම වාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙනම් ආයෙත් මේ වගේ පවර්ෆුල් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකක් බලන්න.